තමස මොකටද රත්ගම ගියේ? තමස මොකටද රත්ගම ගියේ? මහලොකුට කිව්වේ නම් නැකත් කමිටුවේ සම්මන්ත්‍රණයකට යනවා කියලා නේ. සම්මන්ත්‍රණයකට යනවා කියලා ගිහින් තියෙන හොරගෑනික් එක මගුල් නටන්නනේ. උත්තර දෙනවකෝ. මොකටද තමස රත්ගම ගියේ? මොන රත්ගමද වන්දි? මෙයා මේ එළි වෙනකන් අරගෑනිත් එක්ක හෝටල් එක ළඟින් නැති. සපු මට කියන්න ලැග්ගද නැද්ද? තමස මට ඉස්සෙල්ලා මෙන්න මේක කියනවකෝ. තමසට ඒ ගෑනිත් එක්ක සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා කියනවකෝ ඉස්සෙල්ලා. තියෙනවා ඉතින්. මගේ ඇස් දෙකම දැක්කට පස්සේ මොකද්ද මේ තියෙනවද නැද්ද කියලා අහන්නේ. හරි මේක කියනවකෝ එහෙනම්. තමස ඔය නැකත් කමුටුවේ සමාජිකයෙක්ද නැද්ද? මොන සමාජිකයෙක්ද වන්දි? මේ අපිට බොරු කියලා අරගෑනිත් එක්ක ලව් කරන්නනේ ගිහින් තියෙන්නේ. ඊයා හලෝ මට නම් ලැජ්ජයි තමසට අයියා කියන්නත්. වාට දැන් මාව මදි වෙලානේ මහලොකුට ඇක්ට්‍රස් කෙනෙක් සෙට් කරගෙන තියෙන්නේ. වාට කියන්න වන්දි අර මුඩුක්ක වගේ තැනකට ගිහිල්ලා රස්තියාදුකාරයෝ වගේ මිනිස්සුත් එක්ක සින්දු කිය නටනවා. අපි නම් ඒ වගේ වැඩ ජීවිතේට කරයිද කියලා කියන්නකෝ. අයියේ මේකට උත්තර දෙනවා. තමස රත්ගම ගියාද නැද්ද? රත්ගම යනවා කියලා කොහෙද ගියේ? නෑ ඊට කලින් මට දැනගන්න ඕනේ මෙයා කොහොමද ඒ කියන්නේ සෙට් කරගත්තේ කියලා. ඔයා දන්නේ වන්දි ඒ කියන්නේගේ කට වට්ටියම්ම පරාදයි. ඒ කියන්නේ මෙයාට කියන මාවගෙන් අංගොඩ දාන්නලු. අංගොඩ නෙමෙයි මම මුන් දෙන්නව දක්කනවා කනත්තට. මේ අයියේ තමස මොකද්ද ඔය ඒ ගෑනිත් එක්ක නටන අර මොකද ජහුටද මොකද්ද බලනෝකේ නමේ කැත ජහුට යා ලැජ්ජාව බේ. ලැජ්ජාවක් කොහෙද මෙයාට? ඔයා බලන්න බෑ දෙන්නත් එක්ක සන්තෝෂෙන් ඔන්චිලි පැද්ද පැදිල්ල.